වීඩියෝ එක අපි කොහොමද අංජුගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ පන්සල් යන්න. ඉතින් අපි හරියටම 12 වෙද්දී කැලණි පන්සලට ගියා. මේ යාගේ 22 වෙනි උපන්දිනේ. ඉතින් මේ පාර උපන්දිනේට යාගේ විශ් එක මොකක්ද කියන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ විශ් එක ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ගොඩක් වැඩ තියෙන හින්දා අපි ඉක්මනට මල් පහන් පූජා කරලා ගෙදර ආවා. අද යාගේ දවසේ මම උදේම නැගිටලා යාගේ ආසම කිරිබත් ලෑස්ති කරා. අපි ඔෆිස් යන ගමන් ඉතින් අපි ගිහින් බලමු ඔෆිස් එකේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ යාට ඔෆිස් එකෙන් හම්බුණු පුංචි ට්‍රීට් එක. අපි වැඩ ඇරිලා ගෙදර ආවා. ඉතින් දැන් ගෙදර තියෙන පුංචි පාටි එකට ලෑස්ති වෙමු. මේ තියෙන්නේ ගෙදර තියෙන පාටි එකට මම යාට ලෑස්ති කරපු බර්ත්ඩේ කේක් එකයි ඩෙකරේෂන්ස්.